කාලෙකින් නිවාඩුවක් කම්මනවා හෙට. අපි සෙට්ටුවෙත් කාලෙක ඉන්නේ බා. සෙට්ටුවෙත් කාලෙක ඉන්නේ සෑහෙන කාලෙක. කොහෙද වාති රස්සාවක් සීන් සෙට්ටලානේ. පස්තනේ වන් දැන් බලහනකො තෙල් පෝලිමුයි ගෑස් පෝලිමුයි ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ පෝලි? ATM එකේ පෝලිම. ATM පෝලිං. ගෑස් එක මොකද අර ගෑස් එක සීන් එකක් කිව්ව ගෑස් එක ගත්තද? නැහැ බං. ගෑස් ඔබ කියන්නේ ඉතින් මේ ගෑස් ඇති. ගෑස් තියෙනවා පොඩ්ඩක් පෝලිං කේස් එක තියෙන්නේ. ඉතින් මේ හෙට මොකද කරන්නේ? ඉන්දියාවේ දැක්කද? ඉන්දියාවේ ඔව් නේද? ඉන්දියාවේ නම් ලංකාවට ආධාර කරන සීන් එක හිටියේ. ඒ ඔබ ඉන්දියාවේ ගෑස් ටැංකි දැක්කද යහන්කො අර දේව රූප එල්ලලා මචං. පඳුරු ගැට ගහලා එන්න සීන් එක නේද? ඒ මතකද ඉන්දියාවේ ෆිල්ම් වල සීන් එක තියෙන්නේ ගහනකොට ගෑස් ටැංකුස්ල ගන්න රතු පාට එන්න තඩි ගෑස්. ඒක ඇත්තටම ගවල තියෙනවානේ. ඔව්. දැන් හෙට මේ ලංකාවේ ගෑස් එක ලස්සනයි වුණාට නේ. ලංකාවේ නිල් පාටයි. ඇයි එකෙක් මචං මේ කහ පාට ගෑස් එක්ක නිල් පාට ගාලා මචං. මම දැක්ක නිවුස් එකක් මර ඩයල් ලාස් ගෑස් තමයි අඩුනේ. එහෙම සීන් එකක් තියෙනවා. මේ හෝමූස් වල ඔය නැව්වට ඔය සීන් එක තමයි. ඇරලා යයි නේද දෙයියන්ගේ තියෙන රබ් මහත්තයා. මොකක් කරලා ඉන්නේ. ඔව් ඉතින් ඇරලා යයි කියලා කියන්නත් බෑ. ට්‍රම්ප් කියන්නේ නිකන් අර පොර ට්‍රැක්ලු නේද? ඔව් මං අර මේ පොඩ්ඩක් මත ඉදිරිපත් කරන කටින්නේ ගෝලීය යුද ගෝලීය දේශපාලනේ පොරල්ලා ඒ කට්ටිය ගොඩක් කට්ටිය කියන්නේ මේ ට්‍රම්ප් දැන් ඒකට විශ්ලේෂණය කරන මොකක් හරි පදනමක් තියෙනවනේ. ඔව් ඔව්. මොන හරි කලින් ඒවා හරි දත්ත හරි. එතකොට දැන් මේ කට්ටිය කියන්නේ ට්‍රම්ප් ගන්න ක්‍රියාමාර්ග විශ්ලේෂණය කරගන්න බෑලු. ඒ නිකන් අර එකපාරට හිතුන ගමන් ගහනවා. ඔන්න ඔහොම සීන් එකක් තමයි කරනවා කියන්නේ. ඔය හිරුවේගේ නිවුස් වලට එහෙම හොඳ විශ්ලේෂණයක් කරනවා. ඔව් ඒ කියන්නේ රට කෙලවෙනවා කියලානේ කියන්නේ නේ. එහෙම කියනවා. එතකොට අනිත් එක වන් මේ දැන් ඔය යුද්ධ සීන් එකනේ පත් වෙලා තියෙන්නේ. ඉස්සර ඔය දෙවනල මහා ලෝකෙද්ද තිබ්බේ. ඒ කාලෙම දැන් ලංකාවෙත් අර ඉස්කෝල වල එහෙම සූදානම් වෙලා ඉන්දියාලු බම් මේ යුද්ධෙට. ඔව්. ළමයින්ට අර වින් ගෙවල් හදලා ඔය මම සමහරට මාර්ටින් වික්‍රමසිංහගේ පොත්වල එහෙම තියෙනවා සාමාන්‍යයෙන් ওই සීන් එක. මේ මම ඇත්තටම කියවලා දී ඒක. මේ ඒක ඇත්ත කතාවක්. මම සමහරවිට බොරු කියලා. ඔය කියවන සීන් මම වැඩිය නෑ. ඉතින් ඔයා හෙට වැඩක් කරන්නකෝ. මම දෙන්න හොඳ පොත. හෙට නිවාඩුනේ බා. ඈ නිවාඩු කියන්නේ ඉතින් නිවාඩු අපිට හැමදාම නිවාඩු. විශේෂයක් කියලා නෑ. වයිෆ් කේස් එක දායි දන්නේ නෑනේ. දැන් ගෙදර ඉන්නේ. නැති වෙයි නේද? හෙට නිවාඩු දවසේ මචං දැන් මේ කොහොත් අපේ පිරිමි සෙට් එක සෙට් වෙලා ඉන්න අඩියක් ගන්න. ෆිල්ම් එකක් බලන්න. ඔව්. මේ අපේ ඒතකොට කාන්තාව ටික නැත්තම් ගෑනු ටික ඉන්නේ අර විවාහක සෙට් එකේ මේ වැඩ ගන්න. ගෙවල් ලස් කරන්න අතු ගන්න. අකුළු දැල් කඩන්න. තනකොළ ටික අකුළු දැල් කවඩයි හෙට නේද? කට්ටේ නිවාඩු දවසනේ. අකුළු දැල් කඩලා අතුපතු ගාලා shopping යන්න shopping යන්න බෑ. පයි. ඒක තමයි මාත් කියන්නේ. හරිද? දැන් ඇත්තටම දැන් සතිය දවස් 7ක ඔය බදාදා නිවාඩුව දාපු එක හොඳ තර්කයක් තියෙනවා. මොකක්ද තර්කේ? තර්කය කියන්නේ දැන් අපිට ඕනේ වෙලා තියෙන රජේ ඕනලා තියෙන තෙල් ප්‍රමාණය මේ පරිභෝජනය අඩු කරන්නනේ. ඔෆිස් යන එන එක අඩු කරන්න, ගමන් බිමන් යන අඩු කරන්න. දැන් ඕක සඳුදාට දැම්මා කියන්නේ අනිවාර්යයෙන්ම සිකුරාදා සෙනසුරාදා සිකුරාදා හවස කොහේ හරි ගියා කියන්නකො. සෙනසුරාදා ඉරිදා සඳුදා තුනම නිවාඩු සැපේ ඇවිදිනවා. පෙවුන් එහෙම නෑ බං. එහෙම කියලා තමයි අර පෝලිං වල ඉන්නේ. කිසියම් වදනක්. දැන් හිතන්නකෝ ආයේ ඕක සිකුරාදාට දැම්මා කියලා. එතකොට අනිවාර්යෙන් සිකුරාදා සෙනසුරාදා ඉරිදා තුනේම ඇවිදිනවා. ඕක බැරි වෙලා හරි බදාදර මේ බ්‍රහස්පතින්දර දැම්මනම්. ඔව්. බ්‍රහස්පතින්දා යනවා. සිකුරාදා කොහේ හරි වැඩ කරන තැන නිවාඩුවක් දාගන්න පුළුවන් එක දවසයිනේ. එතකොට ඒ දවස් 4ක්ම ඉවරයි. ඕකට ස්කෝලේ නම් වහලානේ. වහලා. කැම්පස් වහලා ඉස්කෝල වහලා වැඩ කරන්නේ මම හිතන්නේ සෞඛ්‍යයි රේගුවයි වරායයි තව ඔය අත්‍යවශ්‍ය සේවා සෙට් එක තමයිනේ මම වැඩ කරන්නේ. ඔය ඉස්කෝලේ සීන් එක තියෙනවා දැන් බදාදා නිවාඩුනේ. මම මචං ඉස්කෝලේ යන කාලේ වුණා නම් අනිවාර්යෙන් බ්‍රහස්පතින්දාට අරගෙන බදාදා කාලසටහනේ පොට්ටිය. ඒක සීන් එකක් තියෙනවා. ඒක වෙනවා. ඒ තරම් ඉතින් මේ අපි සිහිය හොඳයි. මේ
බදාදා මම දැක්කර මේ Facebook එකේ නම් මේ බදාදා නිවාඩුවට මේ විරුද්ධ වෙලා තිබ්බා. ඔය අපේ පොහොට්ටුවේ රින්දි කනුරුද්ද මහත්තයත් කියන මේ සිකුරාදා නිවාඩුවක් දුන්නා නම් මිනිස්සුන්ට වැඩ ටිකක් කරගන්න තිබ්බා. ඉස්සර අපිට වාහන 3ක් දුන්නා. දැන් එකයි දෙන්නේ. එකයි තියෙන්නේ. ඉතින් පොහොට්ටුවේ එහෙම නොකියුවොත් තමයි ප්‍රශ්නේ. මට හිතෙන දේ. ඔව් අනිත් එක අර මේ මොකද්ද අර මොකද දේශප්‍රේමී ජනතාව ව්‍යාපාරය. ඒක නම් එන මාතල් එකක් නේද? මොකද්ද ඒ සීන් එක බා ඒ ඇත්ත සීන් එකක්ද? දන්නේ නැහැ. ඉතින් මාත් ඒ කාලේ ඔය ඒ කියන කාලේ මං ඉපදිලා නැහනේ. හැබැයි ෆොන්ට් එක නිකන් දැකලා පුරුදු ඒකනේ බා. මොකද FM එකක් නේ. ඔව් FM ෆොන්ට් එකක් හරිද? වංගවඩට පෙන්වන්නම්කො මේක ඉවරලා ගිහිල්ලා ඔක නිකන් අර කොමන් යූස් කරන ෆොන්ට් එකක්. ඒක නිකන් ඕන එකට බලපු ගමන් තේරෙනවා. ඉතින් ඔය මේ අද පිටිට් එකක් කියලා මම දැක්ක කවුද මේ ඔයාලා පෙන්නුවා අර කික් ඇවිල්ලා ඔක මේ මාධ්‍ය සාකච්ඡාවකට පෙන්නා print එක කරන් ඇවිල්ලා ඔව් ඉන්නේ. නෑ මං කියන්නේ මිනිස්සු ඒ තරමට මෝඩ වෙන්න හොඳ නෑ. නෑ සමහර වෙලාවට බං අර දැකලා තියෙද අර page තියෙනවා දැන් Facebook එකේ අර AI ෆොටෝස් වල අර ගෑන ළමයි දාන ඒවට නම්බර් දාන තරම් නෑ එහෙම රටක් නේ බං කමෙන්ට් 2000ක් ගත්තොත් 1900ක් විතර නේ නම්බරේ දාලා කෝල් කරන්න උදව් කරන්නන් දු ඒ වාගේ සෙට් එකක් තමයි ඉන්නේ. හැබැයි ඇහුවොත් කියන්නේ සාක්ෂරතාවයෙන් ඉහළියම ඉන්න රට ලංකාව. එහෙමනේ කියන්නේ. ඒ වුණාට බං AI ෆොටෝ එකේ වෙනස තේරුම් ගන්න බෑනේ. අනිත් එක ඉන්දික අනුරුද්ධ වගේ කට්ටියනේ උගත් කියලානේ හිතන් ඉන්නේ. ඒතකොට ඒ වාගේ මිනිස්සෙකුත් ඔහොම වුණා නම් කියන්නේ මම දැක්කා සසිඳු මල්ලිත් දාලා තිබ්බා. අර මං දන්නේ අර පොඩි එකා නේද? පොඩි නෑ ඌ හොඳ කොල්ලෙක්. පොරත් ඒකට මම හිතන්නේ අහුවෙලා තිබ්බා මේ ওই සීන් එකට. ඌ ඉපදිලාද ඒ කාලේ? ඌ දැකලාද ඒක? දන්නේ නැහැ ඒක දන්නේ නැහැ. මේ එතකොට ඔක නෝ සීන් ඉතින් බදාදා නිවාඩුනේ. හොඳයි ඉන්නේ බදාදා ඉතින් මම නම් කියන්නේ පොත් කියවන්න පුළුවන්. ෆිල්ම් බලන්න සුපිරින්නේ බා. ඔව්. ෆෝන් තියෙනවා හැමෝටම. මොකක් හරි YouTube එකෙන් හරි ෆිල්ම් එකක් බලන්න. YouTube එකේ හොඳ වෙබ්සයිට් එකක් තියෙනවා අර මේ සබ්ටයිටල්ස් එක්කම ඕනනම් බලන්න සිංහල sub.lk දොන්නෝම F movies කියලා තියෙන ඔන්ලයින් බලන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි මේ ෆිල්ම් තියෙන්නේ. සබ් එකත් ඉංග්‍රීසි වලින් තමයි බලන්න. ඉංග්‍රීසි හදා ගන්නත් ඒක හොඳයි. මට ඔය කැම්පස් සීද්දී අයියා කෙනෙක් කිව්වේ මේ මල්ලි F movies එක කියලා. වගාවක් දාන්න පුළුවන් ඈ. ඔව්. නෑ ඇත්තටම කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවානේ. ඔව්. පොතක් කියවන අයට පොතක් කියවන්න ඔන්න chance එකක් තියෙනවා. ෆිල්ම් එකක් බලන්න ඕන කට්ටියට දැන් හිතන්නකෝ ඕන ෆිල්ම් එකක් දැන් ෆෝන් එකෙන් බලන්න පුළුවන් නේ. මම අර හෙලගුරු එකෙත් පොඩි ගාණක් පේ කරලා ෆිල්ම් එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ගෙවල් ලස් කරන දැන් අර ඔව් සෙට් එකක් ඉන්නේ. හරි ගෙවල් ලස් කරගන්න ඔන්න chance එකක් තියෙනවා. රෙදි හොදන කට්ටියක් ඉන්නවනේ. සවුන්ඩයි අඟහර හොද ඇඳපු රෙදි ටික හොදගත්තා කියන්නේ. දැන් මගේ නම් සිකුරාදයි බ්‍රහස්පතින්දා සිකුරාදා ටික මැදලා තිබ්බා ඒක දැන්. මගේ නම් ඇත්තටම සතිය විතර රෙදි තියනවා හොදන්න. මට ඒක එහෙනම් මං එහෙම වුණා නම් ඔන්න ඇත්තටම වටින chance එකක්. ඊට පස්සේ තව නම් ඉතින් හදිස් අත්‍යවශ්‍යම තෙල් ඕනේ මිනිස්සු ඉන්නවනේ. ඔය මිනිස්සුන් කියලා පොලිමක් ටික වෙලාවක් පැය දෙක තුනක් කැප කරලා තෙල් ටිකක් ගහගන්න හරි පුළුවන් ළඟ සෙට් එකකට ගිහින්. ඒකත් පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔය ඕන්නම් අහල පහල ගෙවල් වල කොල්ලෝ ටිකක් සෙට් කරගෙන ඕමියක් ගහන්න පුළුවන්. ඕමියක් ගහන්නත් පුළුවන්. කැරම් මතක් ගන්න. එහෙමත් පුළුවන්. මොන හරි බොනවා නම් බොන්නත් පුළුවන්. වාරවල නෑ. වාරවල නෑනේ. අඩියක් පුඩියක් ගහන්න පුළුවන්. ඒකත් පුළුවන්. වගාවක් දාන්න ගැන මොකද කියන්නේ? පොඩි. හොඳයි. මිරිස් පැල පහක් කරේ. හිතන්නකෝ දැන් මේ යුද්ධේ දිගටම වැවත් වෙලා කන්න මොන්න නැති වුණොත් ඔව් ගෙදර තියෙන මොන හරි ටිකක් කඩාගෙන තම්බගෙන කන්නත් ඔන්න ඒකත් chance එකක් තියෙනවා. දැන් මේක මේ සතියේ නෙමෙයි දිගටම මේ අර්බුදේ ඉවර වෙනකල් මොක තියෙනවනේ. ඔව් ඒක ඇත්ත. අනික මිනිස්සු කියන්නේත් මේ අර රටේ සල්ලි තියෙනවා ඩොලර් තියෙනවා. තෙල් ගෙන්න ගන්න විදිහක් නැහැ. ඉතින් මේ කියන්නේ මිනිස්සු බහුතරයකට තේරිලා තියෙන්නේ අර කලින් තෙල් නැති වෙච්ච එකයි මේකේ අතර වෙනසක් තියෙනවා. කලින් තෙල් නැති කරානේ. ඔව් නැති කරා. කියන්නේ හිඟමනට වරනෝනේ අපේ රට. ඒකත් එක්ක ඔය අර්බුදය ඇති උනේ. ඊට පස්සේ මචං අනික මේ හරිය එන මර්මස්ථාන සීන් එක ලංකාව බලහංගෝ බං ඒ ඉන්දියාවේ නැව මේකස්සෙම්ම කියන්නේ මම ඉරහනේ නැවත් බං. වෙලාව නේද ඉතින්. ඒ වෙලාව කියන්නේ නේ බං මෙච්චර මේ රටවල් බර ගානක් තියෙනවා ඈ. මෙතනින්ම කියන්නේ බං. يعني ලංකාවේ පිහිටීමත් එක්ක මේ යනවා නැව් ගාන. නැව් අන්න ඒකයි. නැව් ගමන් මාර්ගයක හොඳ තැනක තමයි ලංකාව තියෙන්නේ. ඒකනේ ඔය සුද්ධෝනත් මේ ඒ කාලේ රජ කාලේ ඉඳන් ලංකාව අල්ලගන්න try කරේ. පෘතුගීසි සෙට් එක. කියන්නේ
ත්‍රිකුණාමල වරායේ නව ගොඩක් නවත්තලා තියන්න පුළුවන් පහසුකම් එහෙම ඒ කාලේ තිබ්බලු. තිබෙනවා තියෙනවා ඒක හරි. අපේ කට්ටිය උදව් කරා අර කට්ටියට ඒක වටිනවා. ඔව් ඉතින් මනුස්සය අර කවුද ජනාධිපති කිව්වේ අපි මේ මනුෂ්‍යත්වය තමයි මේකේ පිළිබිඹු කරන්න කියන එක හොඳයි. ඉතින් බදාදා ඉතින් ගෙදරට වෙලා ඉන්න තමයි තියෙන්නේ නේ. ඒක තමයි ඉතින් හොඳම දේ නේද මොකක් කරේ නිකන්. අනිත් එක මං හිතන දේ තමයි බන් දැන් ඔය සමහරවිට සමුදාය සිකුරාදා හරි නිවාඩුව සෙට් වුණා නම් අපි දැන් ඉස්කෝලේ යද්දි හිතන් නැත්තම් කැම්පස් එකේ ඉද්දි හරි නේ අර දවස් 3ක් එක දින අඟහරුවාදා නිකන් බෑවනේ කම්මැලිකමක් එකට එනවා. නේ එක්කුත් වෙනවා. දැන් ඇත්තටම මේක කරන්න දෙයක්වත් නැහැ. මේක ඇත්තට හිතන්න පුළුවන් නේ හදිස්සියේ ඔන්න යන ගමන් මොකක් හරි වෙලා උණ හැදුනා. එතකොට ඉතින් පහුවදා වැඩ කරන්න බෑනේ. දැන් මේක හිතා ගන්නවා මෙන්න උණක් හැදුනා අපිට මුකුත් කරගන්න බෑ. ඔන්න ඉන්න දා වෙන්නේ කියලා. ඉන්න දවා තියෙන ගෙදරට වෙලා. ඔව් ඉතින් මේ ලෝකේ කරන්න කිසිම වැඩක් නැති එකට පුළුවන් පැය 10ක් 12ක් නිදා ගන්න. නිදා ගන්න එක ඇත්තටම හොඳයි නේ. නිදා ගන්න සෙට් එකක් දන්නෙත් නැහනේ. මේ තියෙන ප්‍රශ්නත් එක්ක පොඩි වැස්සකුත් ගියත් නම් සුපිරි. සුපිරි. ඉතරම නිදා ගන්නත් පුළුවන්. ඕකේ මේ තව එකක් තියෙන පොඩි විපතකුත් වෙනවනේ අර මේ අර හූ කියන හාමුදුරු කෙනෙක් ඉන්නේ කවුද? අම්පිටියේ සුමනලතන හාමුදුරු. අම්පිටියේ හාමුදුරු ඔය පන්සල් යන්නේ බදාදටනේ. ඒ මොකෝ ඒ සීන් එක? ඒ හාමුදුරු පන්සල් යන්නේ බදාදට. එක සැරයක් ගියේ හූ කියලා බැංකුවට ඒ මොකක් හරි බැංකුවකින් මේ මිනිස්සුගේ මේ සල්ලි ටික විත්ඩ්‍රෝ එකක් දාලා ලක්ෂ 2ක් මචං දන්නේ නැති OTP එක ලයින් කළා. එයා බදාදට එන්නේ නේ. එයාටත් ඔය පොඩි විපතක් වෙනවා මේ බදාදට මේ බැංකුව වහනවනේ නේ. බැංකුව වහනවා. රාජ්‍යංශේ බැංකුව වහයි මම කියන්නේ රාජ්‍යංශේ තමයි. නැත්නම් පෞද්ගලික අංශයත් සමහර ඒවාට මේ නිවාඩු දීලා තියෙනවා නේ. දෙන්න ඕන. ආනික මේ දුම්රිය ගමන් වාර අනම්මනනුත් සීමා කරලා තියෙනවා. සංචරණය සීමා කිරීමෙන් ඉන්ධන ආරක්ෂා කර ගැනීම තමයි මේකේ මේ ප්‍රධාන අරමුණ. අනිත් දැන් අද තෙල් නැමක් ආවගේ සීන් එක මම දැක්කා. ඔව් තෙල් ප්‍රශ්නයක් නැති වෙයි කොහොමවත්. නැති වෙයි. කොහොමද ඉතින් මිනිස්සු වතේ තමයි වැඩේ තියෙන්නේ නේ. ඔව් ඒ කියන්නේ මේ අර තෙල් අදිනවා QR එකෙත් ඇත්තටම ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් මේ මිනිස්සු මං හිතන්නේ මේ මම බැලුවම මචං ගොඩක් channel වල දැන් අපි දකින්න voice cut එකක් විතරනේ. රජයේ මාධ්‍ය ආයතන දෙක කොහොමත් නරකේව දාන්නේ නැහනේ. ඊට පස්සේ හිරු TV ඊට පස්සේ දේරණ සියත සිරස ඔය සෙට් එකෙන් ඔය මේ නිකන් ජරාම විදිහට බනින්නේ ඔය හිරු TV සහ දෙරණ විතරයි. මිනිහෙක් උදරෙන් බයිනව නේද මයික් එකක් අරන් යන එකට. මම දැක්කා ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් අර නිකන් අවුස්සලා මචං. මිනිස්සුන් මිනිහාගේ මේ කටට උත්තරේ දීලා මේක අවුල් කියන උත්තරේ දීලා ඒක ගන්න තමයි try කරන්නේ කොහොම හරි කරලා. ඉතින් මං හිතනවා මේ කියන්නේ අර ඒගොල්ලන්ගේ වගකීමක් මේ වෙලාවේ මේ ඉන්ධන පරිභෝජනය සීමා කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන ජනතාව දැනුවත් කරන එක නේද? ඔව්. පොඩි තප්පර 10ක ඇඩ්ඩයක් වගේ සදාචාරයද? අනික ඒ කට්ටිය බයික් එක හරි සෙට් ගාන යන්නත් ඒකලත් ඉන්ධන වැය වෙනවා. බයික් වල යන්නෙත් නැහනේ. බයික් එක යන්නෙත් නැහනේ කාර් එක හරි මොකෙක් හරි යන්නේ. ඕකේ යනකොට යන්න ඕන වීඩියෝ කරන එක කියලා යන්න ඕනේ මයික් එක අල්ලන එක කියලා යන්න ඕනේ ඊට පස්සේ තව ඇසිස්ටන්ට් කෙනෙක් යනවා නම් එහෙමයි. තුන් දෙනා යනකොට අනිවාර්ය වාහනයක් කරනවානේ. එතකොට ඒකත් ගිහිල්ලා තැන් තැන් වල යනවා. උන්ටත් බොරුවට තෙල් නාස්ති ඒගොල්ලන්ගේ වගකීමක් මේ தත්ත්වය පැහැදිලි කරන එක. ඒ ගමම්ම අර මොකද්ද අපි මේක ආරක්ෂා කරගන්න ඕනේ කියන එකත් ඉතින් වගකීමක් නේද දැන්. හෙට දවසේ වුණා ඒගොල්ලන්ට ඒකට උන්න ප්‍රෝග්‍රෑම් එකක් හදලා නිවාඩු දවසේ කතා බහ කරලා මේ වැඩක් හදන්න පුළුවන්. නාට්‍යයක් අය ගමන් නැහැ නේද? ඇයි ඒකට පුළුවන් නේ ෆිල්ම් එකක් පෙන්නන්න ටීවී එකේ. ෆිල්ම් එකක් පෙන්වන්නත් පුළුවන්. අවුලන්නේ. හෙට ලස්සන ෆිල්ම් එකක් දැම්මම නම් මොකද වෙන්නේ නේ බා. පරණ සිංහල ෆිල්ම් එකක් එහෙම නැත්නම් හොඳ ට්‍රෙන්ඩින් යන ඉංග්‍රීසි ෆිල්ම් එකක්. ඔව්. තෙලුගු මොකක් හරි. නම් පවුලේ සැමට එක සිට නැරඹිය හැකි එකක් දාන්න ඕනේ නේ. අම්මලා තාත්තලා ඔක්කොම ගෙදරනේ. ඒක නිසා ඒකත් ඇත්තටම වටින දෙයක්. පන්සල් යන්න පුළුවන් නේ. ළඟ පන්සලට පයින් යන්න පුළුවන්. ගිහිල්ලා මල පහනක් පූජා කරලා. අවසර ගිහිල්ලා. ඒකත් වටිනවා නේද? මේ බෝධි පූජාවක් තියන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවරෙන්න. බෝධි පූජාවක් තියන්න. නෑ අපේ මිනිස්සු කරනවා ඒ තරම් මචං මේ හොඳයි කියන්නේ නෑ. වෙන රටවල මැරිච්ච මිනිස්සු වෙනුවෙන් හරි ඒ වගේ දේවල් කරන හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්නේ. ඔව්. අර පොඩි කොටසක් ඉන්නවා මේකෙන් මේ වවාගෙන ගන්න.
එහෙම මොකක් හරි වාසියක් ගන්න try කරන්නේ. රටට එහෙන ගැහුවත් කමන්නේ. ඉගෙන අර තෙල් ටිකක් වැඩියෙන් ගබඩා කරගෙන ඉඳලා බං ඌ එක විකුණනත් ඒකත් ඉවර වෙනවනේ. ඔව්. ඌ ගණේ ඕන්නම් හිතාම තෙල් ලීටර් 10ක් උපයා 10000ක් ගත්ත කියලා. ඒ 10000ත් ඉවර වෙනවා තෙල් ලීටර් 10ත් ඉවර වෙනවා. ඉතුරුවක් නැහැ නේද මිනිස්සු හිතාන ඉන්න අර හැමදේම සදාකාලිකයි කියලා. යන තැනකට හරි මොකක් හරි කරගෙන. ඔව් එහෙම තමයි ඉතින් හිතන්න වෙන්නේ. අපි බලමු මේ අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා නේ. එන හෙට ඔයා අර වැඩේ කරනවා නම් මට කෝල් එකක් ගහන්න. මොකක් හරි කරමු. මොකක් හරි කරමු අපිත් හෙට නිවාඩු දවසේ අවුලන්නේ නැහැ. ඔයගොල්ලෝ මං ගන්න රෙදි හොදනවා. මාත් රෙදි ටික හොදන්න ඕන ඔක්කොම ඉස්සල්ලා. රෙදි ටික හොදලා පොත් දෙකක් තියෙනවා කියවන්න මේ කායද අපේ රවීන්ද්‍රනාත් tagore පොතකුයි තව පොතක් තියෙනවා මම ඒකෙන් එකක් කියවනවා හෙට. ෆිල්ම් එකක් බලන්න. කවි ටිකක් ලියන්නත් ඕන කවි ලිව්වෙත් නැහැ කාලේ. කවි සීන් එකේ ඉන්නවනේ නේ. කවි ලියන්න ඕන ඒවා වැට්ටියක් කරන්න. ෆොටෝ ටිකක් ගහනවා හෙට. එහෙමත් පුළුවන් නේද? ඔව්. ඔව් පොඩ්ඩක් පයින් එලි පහලිය ගිහිල්ලා. එලි පහලේ ගිහලා මිනිස්සුන්ගේ හැසිරීම මොන වගේද වගේ. බලමු මොකක් හරි හවසට. ඔව් මොකක් හරි වැඩක් කරමු. හම්බ වෙමු නැවත. නැවත හමු වෙමු නේද එහෙනම්. ඊළඟ වදාදා. ඊළඟ වදාදා හමු වෙමු නේ.